සෙක්ස් ගැන කතා කරනකොට කතා නොකරම බැරි දෙයක් තමයි මේ සෙක්ස් ටොයිස් කියන්නේ. මේ වෙනකොට වෙළඳ පොලේ ලොකු පරාසයක විහිදුණු සෙක්ස් ටොයිස් ප්‍රමාණයක් තියෙනවා. අපි අද කතා කරන්න යන්නේ ගැහැණු ළමයෙක්ට පාවිච්චි කරන්න පුළුවන් සෙක්ස් ටොයිස් ගැන. මොනවද මේ සෙක්ස් ටොයිස් කියන්නේ? ඔයාට පාර්ට්නර් කෙනෙක් වෙනුවට ලැබෙන අප්‍රාණික දෙයක් විදිහට අපිට සෙක්ස් ටොයිස් හඳුන්වන්න පුළුවන්. ඔයාට පාර්ට්නර් කෙනෙක් ඉන්න වෙලාවක වුණත් ඔයාගේ ලිංගික තෘප්තිය වැඩි කරගන්න ඔයාට සෙක්ස් ටොයිස් පාවිච්චි කරන්න පුළුවන්. ගැහැණු අයට වගේම පිරිමි අයටත් භාවිතා කරන්න පුළුවන් විදිහට මේවා සකසලා තියෙනවා. වර්තමාන වෙළඳපොලේ සංක්‍රීයව වැඩ කරන සෙක්ස් ටොයිස් පවා මිලදී ගන්න පුළුවන්. කෙල්ලෙක්ට පාවිච්චි කරන්න පුළුවන් සෙක්ස් ටොයිස් වර්ග කිහිපයක්ම තියෙනවා. අංක 1. වයිබ්‍රේටර්. කම්පනයක් ඇති කරලා ඔයාට තෘප්තිමත් බවක් ලබා දෙන භාණ්ඩයක් තමයි මේ වයිබ්‍රේටර් කියලා කියන්නේ. විවිධ සරාගී හැඩයෙන් වයිබ්‍රේටර් තියෙනවා. ක්ලිටෝරසය එහෙමත් නැත්නම් බගමනිය උත්තේජනය කරන්නට වගේම පියයුරු තුඩු හෝ ඕනෑම සංවේදී ස්ථානයක් සඳහා මේ වයිබ්‍රේටර් පාවිච්චි කරන්න පුළුවන්. යෝනි මාර්ගය තුලට ඇතුල් කළ හැකි ලෙසයි මේ වයිබ්‍රේටර් හදලා තියෙන්නේ. කම්පන වේගය අඩු වැඩි කරලා ඔයාට ඕනේ තෘප්තිමත් බව ලබා ගන්න පුළුවන්. අංක 2. ඩිල්ඩෝ. ඩිල්ඩෝ එකත් ඔයාගේ යෝනි මාර්ගය තුලට ඇතුළු කරන්න පුළුවන් ආකාරයෙන් හදලා තියෙනවා. මේක එක එක ප්‍රමාණයන්ගෙන් එක එක මතු පිටවල් වලින් හදලා තියෙනවා. පුරුෂ ලිංගයක හැඩය ගන්නා විදියටයි ඩිල්ඩෝ එක හදලා තියෙන්නේ. ඔයාගේ G-ස්පොට් එක උත්තේජනය කිරීමේ හැකියාව ඩිල්ඩෝ වලට තියෙනවා. මේක ඔයාගේ යෝනි මාර්ගයට ඇතුළු කරලා පුරුෂ ලිංගයක් කියලා හිතාගෙන ඔයාට අවශ්‍ය දේ කරගන්නයි තියෙන්නේ. අංක 3. රැබිට් වයිබ්‍රේටර්. අපි කලින් කතා කරමු වයිබ්‍රේටර් එක වගේම ඊට වඩා ටිකක් සංකීර්ණ විදිහට මේක හදලා තියෙන්නේ. මේකෙදි ඔයාගේ G-ස්පොට් එක සහ ක්ලිටෝරිසය එකවර උත්තේජනය කරනවා. ඒ කියන්නේ ඔයාගේ තෘප්තිය ඩබල් කරලා දෙන්න මේ රැබිට් වයිබ්‍රේටර් වලට පුළුවන්. අංක 4. බට් ප්ලග්. බට් ප්ලග් කියන්නේ තවත් අපූර්ව සෙක්ස් ටොයි එකක්. මේක ඔයාගේ ගුද මාර්ගයට ඇතුල් කරන්න පුළුවන් විදිහට හදලා තියෙනවා. වයිබ්‍රේට් වෙන බට් ප්ලග් වගේම දාගෙන ඉන්න පුළුවන් ඒවා තියෙනවා. ගුද මාර්ගයේ සංවේදී ස්ථාන උත්තේජනය කරලා ඔයාට තෘප්තිමත් බවක් ලබා දෙන්න තමයි මේක භාවිතා කරන්නේ. ඔන්න මේ තමයි ප්‍රධාන වශයෙන් ගැහැණු ළමයෙක්ට පාවිච්චි කරන්න පුළුවන් මූලික සෙක්ස් ටොයිස් ටික. මේවට අමතරව සංකීර්ණම සෙක්ස් ටොයිස් දැන් වෙළඳ පොලේ තියෙනවා. ලිංගික ආස්වාදය ලබන්න ආස හිතෙන දෙයක්. ඉතින් ආස්වාදනීය ලිංගික අත්දැකීමකට ඔයාටත් මේ සෙක්ස් ටොයිස් භාවිතා කරන්න පුළුවන්. කොහොම වුණත් භාවිතා කරන හැම වතාවකම අසුරණයේ සඳහන් ආකාරයටම පිරිසුදු කරලා ඇසුරුම් කරලා තියාගැනීමෙන් ඔයාගේ සනීපාරක්ෂාව තහවුරු වෙන වගත් මතක තියාගන්න.